ආයුබෝවන් යාළුවනේ. අද අපි ඇවිල්ලා ඉන්නේ රමුක්කන අපේ ගම බලන්න. මුලින්ම තියෙන්නේ වෙද ගෙදර. Indigenous Doctor's House. මේ තියෙන්නේ වෙදරාල බෙහෙත් හදන්න ගන්න උපකරණ. බෙහෙත් කොටන වංගෙඩිය, ගිරය, ලබු කැටය, තරාදිය, පැරණි පුස්කොළ පොත්. හැඹිලිය. නිලපුච්චන බෙහෙත් පිහි. මේ තියෙන්නේ දෙපැත්ත කැපෙන ගිරය. මේ තියෙන්නේ බෙහෙත් ඇටවලින් හැඩ කරපු ලස්සන ටීපෝවක්. ස්වේද යන්ත්‍රය, වාෂ්ප අල්ලන යන්ත්‍රය. බෙහෙත් පොට්ටනි, තෙල් ඇඳ, මේ තියෙන්නේ කුස්සිය. වලං මැස්ස. දැන් අපි යන්නේ ආරච්චිලගේ ගෙදර බලන්න. ආරච්චිලගේ ගෙදර. Village Headman's House. කුරහන් ගල, මිරිස් ගල, වියගහ, දෑකැත්ත. ගොවිදැත්ත, කුල්ල. මේ තියෙන්නේ ආරච්චිලගේ ගෙදර පාවිච්චි කරන බඩුමුට්ටු. අතින් මහන මැෂින. ඉංග්‍රීසි පළඟාන. පිත්තල සෙම්බු. පිත්තල කොරහ. කුරුණි පෙට්ටිය. ගෝන අංවලින් හදලා තියෙන ලස්සන ටීපෝවක්. ඔන්චිල්ලාව. මේ අවුරුද්දට කොට්ටපොර ගහන තැන. මේ තියෙන්නේ අහි කුන්ටික ගෙයක්.
අහිකුන්ටිකාය කියන්නේ තැනින් තැන්ට ගමන් කරන අයට. එයාලා හදාගන්නේ මේ වගේ తాවකාලික ගෙයක්. මේ තියෙන්නේ කුමුදු මල්. තෙල් සෙක්කුව. තෙල් හින්දින ඇට ජාතිය හරි මොනවා හරි මෙතෙන්ට දාන්න. ඒක අරකම එහෙම කරකනකොට මේක හැම්බරෙනවනේ. එතකොට අපිට තෙල් හම්බ වෙනවා. සොරෝව. බිසෝ කොටුව. මේ තියෙන්නේ වරිග සභාව. වරිග සභාවට සම්බන්ධ වෙන අය තමයි වෙදරාළ, මහහේන්නැත්තෝ, වින්නබුවාතා, කට්ටඬිරාළ, නැකත්රාළ, ලොකු හාමුදුරු. මේ තියෙන්නේ මහගමරාළගේ ගෙදර. head farmers house. බුලත් කොටන වංගෙඩිය. ලනු ඇඳ. මේ තියෙන්නේ ගහක් උඩ හදපු පැලක ආකෘතියක්. වඩු කුරුළු කූඩු. මේ තියෙන්නේ ගැමි සෙල්ලම්. ඔලින්ද කෙලිය, මගුල් පරක්කුව. දාම් ලෑල්ල. මේ තියෙන්නේ ඉස්සර කාලේ වී මනින්න ගත්ත උපකරණ. බුසල. බුසල් භාගය. ලාහ. කුරුණි පෙට්ටිය. පන්වලින් වියපු පෙට්ටි. ඒ කාලේ වහල සෙවිලි කළේ පොල් අතු වලින්. බිත්ති හදලා තියෙන්නේ මැටි වලින්. මේවට කියන්නේ වරිච්චි බිත්ති. මේ තියෙන්නේ තොටිල්ල. ට්‍රංක පෙට්ටිය. පෙට්ටගම. ඉස්සර කාලේ ගෙවල් හදලා තිබුණේ, ගෙවල් වල පාවිච්චි කරපු බඩු මුට්ටු හදලා තිබුණේ ස්වභාවික දේවල් වලින්. මැටි කලය. අපි දැන් පාවිච්චි කරන පරිසරයට අහිතකර ප්ලාස්ටික් වලින් හදලා තියෙන බඩු ඔක්කොම වගේ ඒ කාලේ හදලා තියෙන්නේ පන් වලින්, ලී වලින්, නැත්තම් මැටි, පිත්තල වලින්. කරත්තය. වී බිස්ස. මේ තියෙන්නේ ගමේ කෝපි කඩේ. කුමල් ගෙදර. Potter's house. මේ තියෙන්නේ සකපෝරු. Carpenter's shed. ලියවන පට්ටලය. ඉස්සර කාලේ මගුල් ගෙවල් වල
කෑම කන්න දෙනකම් ආව අමුත්තන්ට මේ සෙල්ලම කරන්න දෙනවලු. ඒක නිසාලු මේකට මගුල් පරක්කුව කියන්නේ. මුළු මට්ටම අතකොල්ලුව වරක්කලය කම්මල බ්ලැක්ස්මිත් ෂොප් කිනිහිරය දඬු අඹුව මයින හැම අත්‍යන්ත්‍ර රෙදි පිළිගෙදර Handloom Weavers Place. අත්‍යන්තරයක් මේක කියන්නේ තුවාලකට. ඉස්සෙල්ලා මුල් ලොකා ගන්නවා. එනහට ඇති කියනවා. එතුන් රෝදේ මල් චක්‍රි කියලා ඉතින් තමයි නූල් වටන්නේ. මේ තියෙන්නේ දික් නූල් පුරා දික් නූලක් වටන් ගන්නනේ. මේ හැඩ නූල් පුරා හරස් නූලක් වටන්නේ. මේ වගේ දික් නූල් නූල් වටලා තමයි අර කාලේ පන්තර කියලා වටලා තියෙන්නේ. තුවාලික දික් නූල් හැඩය ඒ උපකරණ වලින් තමයි ඒ දික් නූල් හැඩය හදාගන්නේ. මේ තියෙන ලිවර් රාමුව. ඒ ලිවර් රාමුවේ ඉඳන් එන මේ ලනු මේ තියෙන පුඩුවැල් වැටි. මේ පුඩුවැල් වැටි වලට සම්බන්ධ කරලා ඉදින් කරලා තියෙන්නේ. මේ ලිවර් රාමුවේ ඉඳන් එන මේ ලනු රටේ තියෙන හරස් පොල් වලටයි පාපොල් වලටයි සම්බන්ධ කරලා ලුම් කරලා තියෙන්නේ. එතන තියෙනවා පුඩුවැල් වැටි වලින් නූල් ගන්නේ. රටාවකට ඉතින් නූල් ටික දෙන්න ඕනේ. ඒ තියෙනවා පුඩුවැල් ඇස් කියලා. ඒ පුඩුවැල් ඇසකින් තව එක්කෙනෙක් මේ නූල් අඳුන කට්ටියෙන් තමයි නූල් ගන්නෙ. මේ තියෙන පනාවක් මේකෙත් එක්කෙනෙක් නූල් ටික දෙන්න ඕනේ. මේ පනාව එකින් එක සිදුරු තියෙනවා. ඒක සිදුරක්වත් අයිනකොට තව එක්කෙනෙක් මේ නූල් අඳුන කට්ටියෙන් තමයි නූල් ගන්නෙ. අපෙච්චියේ ඉඳන් මේ නඩා පෙට්ටියට මේ දුර නඩාව ගමන් කරනවා. මේ අත්‍යන්ත වියන්නේ මේ තුවා එකක් විතරයි. අර අත්‍යන්ත දැන් වියන්නේ අත්‍යන්ත ඩස්ටර් මුංජි ඇඳුම් පෙඩි කාපර් කිවරි ඇඳුම් පෙඩි ඇඳරෙදි ඒ අත්‍යන්ත තමයි වියන්නේ. හරි. මේක බන් කරන්නේ එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. පුංචි අපිට වැදගත් වන මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.